අද අපි යන් යුරෝපයේ මැද තියෙන ලස්සන රටක් බලන්න. ඒ තමයි හංගේරියාව. ඩැනියුබ් ගඟ දෙපැත්තෙන් විහිදෙන සුන්දර හංගේරියාවල කැපිටල් සිටි එක තමයි බුදාපෙස්ට්. ඉතින් මේ බුදාපෙස්ට් සිටි එක රෑට කොච්චර ලස්සනද කියලා බලන්න වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔන්න අපි දැන් ඉන්නේ හංගේරියාවල. මුලින්ම අපි යන්නේ අපි අද නතර වෙන හොටෙල් එකට. හොටෙල් එකට ගිහින් අපේ බෑග්ස් එහෙම තියලා අපි යමු බුදාපෙස්ට් වල ලස්සන බලන්න. මේ තමයි අද අපි නතර වෙන හොටෙල් එක. මෙතන ඉඳන් විනාඩි 10න් සිටි එකට යන්න පුළුවන්. හොටෙල් එකේම තියෙන පාකින් ඒරියා එකේ කාර් එකත් පාක් කරලා අපි දෙන්න යන්නේ අපේ රූම් එකට. ඔන්න දැන් අපි යමු බුදාපෙස්ට් වල ඇවිදින්න. මේ තියෙන්නේ ඩැනියුබ් ගඟ. ඩැනියුබ් කියන්නේ යුරෝපයේ තියෙන දෙවෙනි දිගම ගඟ. මේ ගඟ ජර්මනි වලින් පටන්ගෙන රටවල් 10ක් හරහා ගලාගෙන බ්ලැක් සී එකට වැටෙනවා. අතීතයේදී මේ ගඟ දෙපැත්ත වෙන වෙනම නගර දෙකක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඒ එක නගරයක් බුදා විදිහටත් අනිත් නගරය පෙස්ට් විදිහටත්. ඒත් මෑත කාලයේදී මේ නගර දෙකම එකට එකතු වෙලා බුදාපෙස්ට් විදිහට හඳුන්වනවා. ඔයාලා දැන් මේ දකින්නේ හංගේරියාවල තියෙන ප්‍රසිද්ධම චේන් බ්‍රිජ් එක. මේ ඩැනියුබ් ගඟ එහා මෙහා යා කරන අයිකනික් බ්‍රිජ් 8ක් තියෙනවා කියලා ඔයාලා දන්නවද? මේ තමයි ටුවරිස්ලා වෙනුවෙන්ම වෙන්නුන බෝට් රයිඩ්. ගඟෙන් එහා පැත්තේ අපිට අර ඈතින් පේන්නේ හංගේරියාවල පාර්ලිමේන්තු එක. දැන් අපි යන් චේන් බ්‍රිජ් එක දිගේ ඩැනියුබ් ගඟේ එහා කෙළවරට. මේ චේන් බ්‍රිජ් එක කියන්නේ 1849 දී දියුණු
බුදා සහ පේස් නගර දෙකම සම්බන්ධ කරන පළමු ස්ථිර පාලම. මේ පාලම නිර්මාණය කරලා තියෙන්නේ විලියම් ටියර්නි ක්ලාක් කියන බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයෙක්. ඒ වගේම පාලමේ ඉදිකිරීම් වැඩ කටයුතු කරලා තියෙන්නේ ඇඩම් ක්ලාක් කියන හංගේරියානු ඉංජිනේරුවරයෙක්. දෙවැනි ලෝක යුද සමයේදී ජර්මන් සෙබළුන් විසින් මෙම පාලම විනාශ කරා කියලා ඉතිහාස කතාවල සඳහන් වෙනවා. හැබැයි පසුකාලීනව ඔරිජිනල් ඩිසයින් එකට සමානවම නැවතත් මෙම පාලම ඉදි කරලා තියෙනවා. ඔයාලට පේනවද ටිකෙන් ටික ඉර බැහැගෙන යනකොට අමුතු ලස්සනක් පරිසරයට එකතු වෙන හැටි? මේ තියෙන්නේ ටුවරිස්ලා වෙනුවෙන්ම වෙන්වුණු බෝට් රයිඩ්. අපිටත් මේ වගේ බෝට් රයිඩ් එකක් යන්න පුළුවන්. හැබැයි අපි දෙන්නට නම් ටයිම් එක මදි වුණා. ඔන්න දැන් අපි ටිකෙන් ටික ඩැනියුබ් ගඟේ එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරට ඇවිල්ලා තමයි ඉන්නේ. අපි දැන් මේ චේන් බ්‍රිජ් එකෙන් එහා කෙළවරට ගියේ ඉර බැහැගෙන යන වෙලාවෙනේ. ඔයාලා බලන්නකෝ අපි දැන් ඊළඟට චේන් බ්‍රිජ් එක ළඟට එන්නේ මොන වගේ වෙලාවටද කියලා. මේ ඩැනියුබ් ගඟේ මේ වගේ විශාල නැව් කීපයක්ම තිබුණා. නැව් කිව්වට හැම ෆැසිලිටි එකක්ම තියෙන පාවෙන හොටෙල්. අපි දැන් මේ යන්නේ හංගේරියාවේ පාර්ලිමේන්තු එක පැත්තට. මේ තියෙන්නේ පාර්ලිමේන්තු එකේ එක පැත්තකින් විතරක් පේන view එකක්. ඔයාලට පේනවද මෙතන එකම එක ආරක්ෂක නිලධාරියෙක් ඉන්නවා. අපිට මෙහෙම පෙවුනට මේ පාර්ලිමේන්තු එකේ සිකියුරිටි එකට ස්පෙෂල් යුනිට් එකක් තියෙනවලු. එක එක සිකියුරිටි රීසන් නිසා ගාඩ් එකට කී දෙනෙක් ඉන්නවද කියලා මෙයාලා පබ්ලික් කරන්නේ නැහැ. ඉතින් හිතන්නකෝ ගාඩ් එකට ඉන්නේ එක්කනයි වගේ පෙවුනට තව කී දෙනෙක් අපිට නොපෙනී ඉන්නවද? ඒ කියන්නේ අපිට නොපෙනුනාට ලොකු ආරක්ෂාවක් මේ පාර්ලිමේන්තු බිල්ඩින් එකට තියෙනවා.
ඔන්න අපි දැන් බලමු රෑට ලයිට්ස් දැම්මහම මෙතන කොච්චර ලස්සනද කියලා. කලින් අපි දැක්කට වඩා ලයිට්ස් දැම්මහම වෙනම ලස්සනක් තියෙනවා කියලා ඔයාලටත් පේනවා නේද? 1885 ඉඳන් හදන්න පටන් ගත්ත මේ බිල්ඩින් එක 1904 දී තමයි වැඩ අවසන් කරලා තියෙන්නේ. මේක අදටත් හංගේරියාවේ ඔෆිෂියල් පාර්ලිමන්ට් බිල්ඩින් එක. හයසීයකට වඩා රූම්ස් තියෙන මේ බිල්ඩින් එක යුරෝප් වල තියෙන ලස්සනම පාර්ලිමන්ට් බිල්ඩින් වලින් එකක් කියලාත් කියනවා. ඩැනියුබ් ගඟත් ළඟම තියෙන නිසා view එකත් හරිම ලස්සනයි. ටුවරිස්ලා ගොඩක් වීඩියෝස් ෆොටෝස් ගන්න තැනක් තමයි මේ. ඒකට හේතුව තමයි මෙතන තියෙන රිෆ්ලෙක්ටිං පූල් එක. ඔයාලා දැක්කද පූල් එකේ වතුරට වැටෙන හෙවණැල්ලෙන් බිල්ඩින් එකේ ඩබල් ඉෆෙක්ට් view එකක් පේනවා. මෙන්න මේ වගේ ස්ටැචුස් කිහිපයක්ම මේ පාර්ලිමන්ට් බිල්ඩින් එක වටේටම තියෙනවා. මේ වගේ ස්ටැචුස් හදලා තියෙන්නේ හංගේරියානු ෆ්‍රීඩම් එක සංකේතවත් කරන්න කියලා තමයි කියන්නේ. ඔන්න දැන් බලන්නකො චේන් බ්‍රිජ් එකේ තියෙන ලස්සන. චේන් බ්‍රිජ් එක විතරක් නෙවෙයි මුළු බුදාපෙස්ට් සිටි එකම හරිම ලස්සනයි මේ වෙලාවේ. අපි දැන් එහෙනම් මේ ලස්සනත් බලාගෙනම චේන් බ්‍රිජ් එක දිගේ ඇවිදගෙන ඩැනියුබ් ගඟේ එහා කෙළවරට ආපහු යමු. මෙන්න තියෙනවා අර මම කලින් පෙන්නපු පාවෙන හොටෙල් එක. පේනව නේද? එයා දැන් මේ ගඟ දිගේ එහාටයි මෙහාටයි යන ලස්සන. ඔන්න අපි දැන් එහා කෙළවරේ ඉඳන් ආයත් මෙහා කෙළවරට ආවා. බලන්නකෝ ළඟට වගේම දුරටත් පාර්ලිමන්ට් බිල්ඩින් එක කොච්චර ලස්සනද කියලා. බුදාපෙස්ට් වල ලස්සන බලපු අපි දෙන්න දැන් ආපහු හොටෙල් එකට යන්නයි යන්නේ. මෙන්න මේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකෙන් කෑමත් අරගෙන අපි යමු හොටෙල් එකට.
මේ තමයි අද අපේ නවාතැන. එන්නකෝ අපි යමු හොටෙල් රූම් ටුවර් එක. ඇතුළට එනකොටම මෙතනින් තියෙනවා කබඩ් එක. මේ කබඩ් එකේ අයන් බෝඩ් එකක්, අයන් එකක් වගේම මෙන්න මේ වගේ ලොකර් එකකුත් තිබුණා. ඊට පස්සේ මෙතන කොෆි එකක් හදාගන්න ඕන නම් ඒකට අවශ්‍ය දේවලුත් තිබුණා. මෙතන තියෙන්නේ මිනි ෆ්‍රිජ් එකක්. දැන් අපි බලමු වොෂ්රූම් එක කොහොමද කියලා. වොෂ්රූම් එකත් හරිම පිරිසිදුවට පිළිවෙලට ලස්සනට තිබුණා. මේ තමයි බෙඩ්රූම් එක. බෙඩ්රූම් එකත් හරිම ලස්සනට තිබුණා. ඉතින් මේ තමයි අපේ හංගේරියා ටුවර් එකේ පළවෙනි දවස. දෙවෙනි දවසේ vlog එකත් ඉක්මනටම අරන් එන්නම්. මතක ඇතුව සැනෝරා ඩයරිස් අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් දෙවෙනි vlog එකත් අරන් ඉක්මනට එනකම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරෙයි.